මේක අහගෙන ඉන්න. මෙතන මේ පාර්ලිමේන්තුවේ අවුල තියෙන තැන තමයි විපක්ෂ නායකතුමා. මෙතන ඔබතුමාගේ පක්ෂයේ නායකයෝ වැඩි. ඒක හැම වෙලාවෙම මේක පඬිතුයෝ දෙන්නෙක් ඉන්න කරු කතානායකතුමනි. ඒ පඬිතුයන්ට අවශ්‍යයි මේ ඒ නිසා ඔබතුමාගේ පඬිතුයන් එක යන්න ගිහිල්ලා ඔබතුමා අමාරු වැටෙනවා. කතානායකතුමනි අපි විපක්ෂ සංවිධායකතුමාගේ ඉල්ලා සිටිනවා හවස 5:00 වෙනකම් මේ ඔක්කොටම රැඳී සිටින්න කියලා නියෝගයක් දෙන්න දෙක ඈ යටතේ මම යෝජනාවක් ඉදිරිපත් කරනවා ස්ථාවර නියෝග යටතේ ඒක මගේ අයිතිය මන්ත්‍රීවරු 20 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඒ අයගේ අනුමැතිය ලබා දීලා තිබෙනවා මේ යෝජනාව ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න කරු ඊශ්‍රායල් ඉරාන යුද්ධය කේන්ද්‍ර කරගෙන අද බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තිබෙනවා අපේ රටේ 10000ත් 20000ත් අතර ප්‍රමාණයක් ඊශ්‍රායල් රටේ රැකියාව කරනවා එයාගේ ජීවිතවල ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා ඒ වගේම අපේ රටේ තේ අපනයන ගමනාන්තයක් හැටියට ප්‍රධානතම තැනක් ගන්නවා ඉරානය විශේෂයෙන්ම මේ යුදමය තත්ත්වය තුළ තේ කර්මාන්තයට ඒ වගේම අපේ අපනයන වලට මුහුණ දෙන්න තිබෙන ඒ බරපතල තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් කරන්නට අත්‍යවශ්‍යයි ඒ වගේම මේ යුදමය තත්ත්වය නිසා තෙල් මිල හරහා ඇතිවිය හැකි බලපෑම් විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන ධාරිතාවයට කර්මාන්ත පද්ධතියට සේවා පද්ධතියට කෘෂිකාර්මික පද්ධතියට ග්‍රාමීය නාගරික වතු සමස්ත ජනපරපුරටම ඒ සිදුවෙන අගතිගාමී තත්ත්වය පිළිබඳව විධිමත් සාකච්ඡාවකට අපි ප්‍රවේශ වෙන්නට ඕන ඒ වගේම ස්ට්‍රේට්ස් ඔෆ් හෝර්මුස් වසා දැමීම පිළිබඳ තර්ජනයක් අද නිර්මාණය වෙලා තිබෙනවා ඒ වගේම ලිමිටඩ් තියටර් නියුක්ලියර් කොන්ෆ්ලික්ට් එකකට සීමා සහිත වූ න්‍යෂ්ටික අවියුද්ධයක බලපෑම අද නිර්මාණය වෙලා තිබෙනවා සමස්ත ආර්ථිකයට සිදුවෙන බලපෑම ඒ වගේම කලාපීය ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න ඇතුළුව අපිට අවශ්‍යයි ගරු කතානායකතුමා හදිසි තත්ත්වයක් මත මේ පිළිබඳව හැකිනම් අද දිනේ විවාදයක් එසේ නොමැතිනම් හෙට දිනේ ඒ අදාළ ස්ථාවර නියෝග අපි අත්හිටවල විශේෂයෙන්ම මොකද්ද රජයේ මේ ප්‍රශ්නයට ගන්න වැඩපිළිවෙල මොකද රජයේ ස්ථාවරය මොකද රජයේ මැදිහත් වීම මොනවද මේ ප්‍රශ්න වලට රජය ලබා දෙන උත්තර මොකද ඒවා පිළිබඳව අපිට විධිමත් උත්තරයක් ලැබුණේ නැහැ තනිතනිව එක් ඇමතිවරු ඇවිල්ලා ප්‍රකාශන වලින් කරන ප්‍රකාශන වලින් අපිට සෑහීමකට පත්වන්නට බෑ ඒ නිසා ඔබතුමාගෙන් උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා අද දිනේ හෝ හෙට දිනේ විධිමත් විවාදයක් විශේෂයෙන්ම විපක්ෂත් රාජ්‍ය පාර්ශවයක් සම්බන්ධ කරගත්ත විවාද දැනටවත් මේක පරක්කුයි. නමුත් මේ අවස්ථාව හැකිනම් අද දිනේ අද අපහසු නම් හෙට දිනේ යම් සෑහෙන වෙලාවක් වෙන් කරලා අපිට මේ විවාදය අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව ඔබතුමාගෙන් පසුව නෙවෙයි මේ මොහොතේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අජිත් පෙරේරා මන්ත්‍රීතුමා ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමත් මේ කාරණාවද මේකද මගේ නමින් ඉදිරිපත් කළා තියෙන්නේ. දැන් මගේ මයික් එක ගරු කතානායකතුමනි මේක ඉතා වැදගත් කාරණයක් ජාතික වශයෙන් වැදගත් කාරණයක් ස්ථාවර නියෝග 19 ප්‍රතිපාදන සලසලා තියෙනවා අද දින පස්වරු 3:00 අද දින පස්වරු 3:00 ස්ථාවර නියෝග 90 ස්ථාවර නියෝග 19 අද දින ගරු සභානායකතුමා ඔබතුමා මේකට දැන් සභා විපක්ෂ නායකතුමා
මම ඉදිරිපත් කළදී. ගරු කතානායකතුමනි ඕක තමයි ඔබතුමාගේ ප්‍රශ්නේ. හරි හවස 3 මාරට 19:03 අද දින හවස 3 මාරට මේ විවාදය ගන්න පුළුවන්. මේක ජාතික වශයෙන් වැදගත් කාරණයක්. මොන හරි රජයට විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් අද දින ගන්න බැරි නම් ඒකට අපි කතා කරන්න ලෑස්ති. හැබැයි මේ විදිහට මේ දැන් මගේ නම යෝජනා ඉදිරිපත් කළදී ඔබතුමා මගේ මයික් ඕප් කරලා හරියනවා. නෑ ඒ යෝජනාව තමයි විපක්ෂ නායකතුමාත් ඉදිරිපත් කරේ. ගරු සභානායකතුමා. අජිත් පෙරේරා මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන විපක්ෂ නායකතුමා විසින් ලද යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු යෝජනාව. එතකොට ඒක ඊට පැහැදිලිව තිබෙනවා ඔබතුමාලා 20 දෙනෙක් නැගිටලා ඉල්ලුවම කතානායකතුමාට තීරණයක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි මේක පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ව්‍යවස්ථා ආණ්ඩුක්‍රමේ ස්ථාවරණය ගනුව යෝජනාවට එසේ අනුග්‍රහය ලැබේ නම් නැතහොත් පාර්ලිමේන්තුව විසින් අවසර දෙනු ලබන්නේ නම් මේ යෝජනාව සම්මත විය යුතුයි. එම යෝජනාව පිළිබඳව අබරභාග 3:30ට පාර්ලිමේන්තුව විසින් ක්‍රියා කරනු ලැබිය යුත්තේ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සහයෝගය අවශ්‍ය වෙනවා මේක ඉදිරියට යන්න. ඒ නිසා අපි විස්තර නියෝග අනුව මේ ප්‍රශ්නය පිළිබඳව සලකා බලන්න කැමැතියි. ඒකෙදී ඔබතුමා දන්නවා අද හවස 3:00ට තමයි මේක තිබෙන්නේ. ඒ වගේම හෙක්ටර් අපුහාම මැතිතුමා ඉදිරිපත් කර තියෙනවා කල්තැබීම් විවාදයක්. ඒ නිසා කල්තැබීම් විවාද දෙකක් ගන්න බැහැ කරු කතානායකතුමනි. ඒ නිසා අපි ඒ නිසා අපි කියන්න කැමති ඔබතුමාගේ කල්තැබීම් විවාදය වෙනුවට මේක 3:00 සිට 5:00 දක්වා ගන්න කැමති නම් අපි ඒකට අනුමැතිය දෙන්න එකඟයි. ඒ වගේම අපි කියන්න කැමති එම යෝජනාව ඔබතුමාලා ඉදිරිපත් කරද්දී මම කියන්න ඕන මේ විවාදය ඊයේ පැවැත්ුණා. ගරු කතානායකතුමනි මේක අහගෙන ඉන්න. මෙතන මේ පාර්ලිමේන්තුවේ අවුල තියෙන තැන තමයි විපක්ෂ නායකතුමා මෙතන ඔබතුමාගේ පක්ෂයේ නායකයෝ වැඩි. ඔබතුමාගේ පක්ෂේ නායකයෝ වැඩි. ඔබතුමා විපක්ෂ නායක. ඔබතුමා දෙයක් කිව්වට පස්සේ ඒක උස්සගෙන යන්න තව ගෝලියෝ ගොඩක් මෙතන හදන්න එපා. දැන් ඔබතුමා ස්ථාර නියෝගය අනුව 19ක කිව්වම අපි දන්නවා 19ක ඇතුළත තමයි මේ කොම තියෙන්නේ. ඒක හැම වෙලාවෙම මේක පඬිතුයෝ දෙන්නෙක් තුනෙක් ඉන්නව කරු කතානායකතුමනි. ඒ පඬිතයන්ට අවශ්‍යයි මේ ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති විපක්ෂ නායකතුමා ඔබතුමාගේ පඬිතයන් එක යන්න ගිහිල්ලා ඔබතුමා අමාරු වැටෙනවා. ඔබතුමා දන්නවා ඊයේ ගරු කතානායකතුමනි අපේ ගීතා හේරත් මන්ත්‍රීතුමිය මෙතන කල්තැබීම් විවාදයක් කරා මේක. නෑ ඇහුම්කන් දෙන්න පොඩ්ඩක්. ඇහුම්කන් දෙන්න. මොකද යෝජනාව සම්මත වෙන්න තියෙනවා. හරිද? මොකද මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා ඉවරයි. මේ ප්‍රශ්නය ඊයේ ගීතා හේරත් මැතිණිය කතා කරා ඉදිරිපත් කළා ගරු විදේශ ඇමතිතුමා ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. ඊරානි තානාපති කාර්යාලය ගැන සියල්ල ගැන මේ ගැන සම්පූර්ණ රජයේ ස්ථාවර රජය අරන් තියෙන ක්‍රියාමාර්ග ඔක්කොම කිව්වා. ඒ නිසා මේ විවාදේ කරපු විවාදයක්. අද වුණත් 27 යටතේ කරන්න තිබුණ දෙයක්. අද වුණත් හෙක්ටර් අපුවාම මැතිතුමා මේක දානවා වෙනකොට නෑ අහුම්කන් දෙන්න. ගරු කතානායකතුමනි මම ඒකයි කිව්වේ මේ ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ කරුණා කරලා විපක්ෂ සංවිධායක කෙනෙක් ඉන්නවා ඔබතුමා ඉන්නවා අපි එහෙමනේ කරන්නේ මේක මුළු අපි 159 කතා කරන්නේ නෑනේ ඒක කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණයෙන්ම මේ අවුල හැදෙන තැන බලන්න විපක්ෂ නායකතුමා කතා කරනවා සංවිධායකතුමා කතා කරනවා තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නේ ඒකට හැම දෙයක්ම කියන්න ඕනේ ආන්ද්‍ර කුමාර මහත්තයා විතරයි. විජිත හේරත් සහෝදරයවත් හරණි සහෝදරයවත් කතා කරන්න කියන්නේ නැහැ. පක්ෂයක් කරන්න ඉගෙන ගන්න. හරිද? ඒ නිසා ගරු කතානායකතුමනි අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා නෑ. ඒයිතා පැහැදිලි. මෙතන ගරු කතානායකතුමනි ඒ නිසා අපි කියන්න කැමති අපි සද්ද කරව මෙලෝඩියක් කියන්නේ. අපි පාර්ලිමේන්තුවේ අපි මේක 3:00ට ඉඳලා 5:00 වෙනකම් මේ විවාදේ කරන්න පුළුවන්.
අපි ඒකට එකඟතාවය ලබා දෙනවා. නමුත් අපි ඔබතුමාට කියන්න කැමති මේ විවාදය අද උදේත් කරන්න තිබුණා. අද උදේත් 27 දෙකකට කරන්න තිබුණා. ඒ නිසා විපක්ෂයක් වශයෙන් ඔබතුමාලගේ මීට වඩා වගකීම් සහගත හැසිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් ඔබතුමාලගේ යෝජනාව දැනුත් පුළුවන් පාර්ලිමේන්තුව අනුමත වෙන්න ඕනේ මේ යෝජනාව. ඉස්සර නැගිටිනවා මදි. ගරු කතානායකතුමා 91 වූ කිසිම මන්ත්‍රීවරයෙකුට වෙනත් මන්ත්‍රීවරයෙකුට අයිතු ආරෝපයේ චෝදනා කිරීම හෝ වෙනත් මන්ත්‍රී පෞද්ගලික කටයුතු සම්බන්ධ සඳහන් කිරීම කරනු නොලැබිය යුත්තේ. මේ කතා කරන්නේ සභානායකතුමා දැන් කියනවා මේ කාරණය සම්බන්ධව අපේ පක්ෂයවල නායකයෝ වැඩි වෙන්නේ ඔයාලගේ එක පක්ෂයක නෙමෙයි. පක්ෂ 12ක් මෙතන ඉන්නවා. නායකයෝ 12කට වැඩි ඉන්නවා. ඒ නිසා ඒක තීරණය කරන්න ගරු කතානායකතුමනි මේ තනි දේශපාලන පක්ෂයක් නෙමෙයි. දෙන්නේ තුන්දෙනෙක්ගේ පක්ෂයක් නෙමෙයි මේක. ඒ නිසා කරුණාකරලා ඊයේ ගරු කතානායකතුමා ඊයේ නිකම් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්න භාගයට උත්තර දුන්නා. විවාදයක් කරේ නෑ. අපි කියන්නේ හරි. අදවස 3:00ට ගරු මන්ත්‍රීතුමාලා අදවස 3:00ට මේ යෝජනා විපක්ෂ නායකතුමා මොකද පොයින්ට් එක? කතානායකතුමා අනිත් මන්ත්‍රී කරුණාකර අසුන් ගන්න. විවාදය කතානායකතුමා ගරු විපක්ෂ නායකතුමා අපි ඉල්ලීමක් කරනවා. දැන් ආණ්ඩු පක්ෂයෙන් ගරු විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමා අපි ඉල්ලීමක් කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ විවාදය ලබා දෙන්නට කටයුතු කිරීම පිළිබඳව. ගරු මන්ත්‍රී ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ බරපතල ප්‍රශ්නය පිළිබඳව මං හිතන්නේ සභානායකතුමා පැය 2ක කාල සීමාවක් ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් මම අපි සාධාරණ වෙන්න කැමති මේ පිළිබඳව අද සවස හෝ හෙට දවසේ මේ කටයුතු වලට බාධා කරන්නට අපි යන්නේ නැහැ. ඒ නිසා වැඩි වෙලාවක් අපිට අවශ්‍යයි. ඒ වගේ මම කියන්න කැමති ඔබතුමත් දන්නවා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. මම සතුටු වෙනවා මේ පණ්ඩිතයෝ එක්ක තමයි අපි ඇසුරු කරන්නේ. ක්‍රියාවෙන් බාල කට්ටිය එක්ක නෙවෙයි. ඒ නිසා මම සතුටු වෙනවා පණ්ඩිතයෝ කණ්ඩායමක් එක්ක කටයුතු කරන්න ලැබීම ගැන. ගරු මෙම විවාදය හවස අද දින හවස 3:00 සිට 5:00 දක්වා පැවැත්වෙනවා. ප්‍රධාන වැඩ කටයුතු අද හවස 3:00 ඉඳන් 5:00 දක්වා. ගරු සභා ගරු හරි ප්‍රධාන වැඩ හවස 3:00 ඉඳන් හවස 5:00 අද දින මේ විවාදය පැවැත්වෙනවා. ප්‍රධාන වැඩ ගරු සභානායකතුමනි ගරු කතානායකතුමනි අපි විපක්ෂ සංවිධායකතුමාගේ ඉල්ලා සිටිනවා හවස 5:00 වෙනකම් මේ ඔක්කොටම රැඳී සිටින්න කියලා නියෝගයක් දෙන්න කියලා.